තෙරුවන් සරණයි දෙස් විදෙස් ශ්‍රී ලාංකික සියලුම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සහ සියලුම ජනමාධ්‍ය ආයතන මුද්‍රිත හා විද්‍යුත් සියලුම ජනමාධ්‍ය ආයතන වලට මේ විශේෂ පණිවිඩය ලබා දෙන්නේ මේ අපේ සමස්ත රට වෙනුවෙන් යම්කිසි සමාජ මෙහෙවරක් කරනවා මේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්. මේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ ඒ ක්‍රියාදාමයන් ඉදිරියට වළක්වන්නට මේ වත්මන් රජය සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විතරක් නෙමෙයි ඔවුන්ට විරුද්ධව යම් ප්‍රකාශනිකුත් කරන ජනමාධ්‍ය ආයතන මේ ආයතනත් මේ ඔවුන්ට තර්ජනයක් බලපෑමක් වෙන නිසා ඔවුන්ගේ වත්මන් රජයට අනුර දිසානායකට අවශ්‍ය හා අනුර දිසානායක ඇතුළු මේ 159ට අවශ්‍ය විදිහට සමාජයට පණිවිඩේ ඔවුන්ගේ වැරදි ක්‍රියාවන් වහන මාධ්‍ය ආයතන විතරයි ඔවුන්ට ඒ කටයුතු කරගෙන යන්න දෙන්නේ. ඒ වගේම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ටත් එහෙමයි. සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට ඔවුන්ගේ හඬ ඉදිරියට ගන්න දෙන්නේ. ඒක නිසා දැන් මම දැක්ක මේ සමාජ මාධ්‍ය තුළ අර මේ යම්කිසි මතයක් සමාජගත කරගෙන යනවා. ඒක හරි. මේ ඕනෑම පුජ්‍යලයට වැරදි දෙයක් සමාජගත කරන ඒ වැරදි රටේ වැරද්දක් කරනවා නම් ඒ වැරද්ද සමාජගත කරලා සමාජයට යොමු කරන්නට පුළුවන්. නැත්තම් ජනතාව දන්නේ නැහැනේ. ඒක නිසා මම සියලුම මේ වීඩියෝ නරඹන සියලුම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්. ඒක නිසා මේ වීඩියෝ ෂෙයා කරන්න පුළුවන් තරම් මේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සියලු දෙනාම ඊළඟට ජනමාධ්‍ය ආයතන මුද්‍රිත හා විද්‍යුත් ජනමාධ්‍ය ආයතන සියල්ලටම විශේෂ ආරාධනාවක් කරන්න කටයුතු කරනවා මේ රටේ අපිට අවශ්‍යයි මේ යහපත් ගුණගරුක පරිදැහැමි සමාජයක් ගොඩනගන්න. ඒකට මේ සමහර ජනමාධ්‍ය ආයතන මේ කටයුතු කරන්නේ ඔවුන්ගේ දේශපාලනය විතරයි ඔවුන්ගේ විශේෂ ප්‍රවෘත්ති වලට ඊළඟට විශේෂ මේ නිවුස් වලට යවන්නේ මේ අර දේශපාලුවන්ගේ දේවල් විතරයි. නමුත් දේශපාලුවන්ගේ දේවල් නෙමෙයිනේ. දැන් හිරු දෙරණ මේ ආයතන සමාජගත වෙන්න ඕනේ. සමාජගත වෙනවා කියන්නේ මේ දේශපාලුවන්ගේ දේවල් නෙමෙයි. දේශපාලුවන්ගේ දේවල් වලට වැඩිය මේ රටක් සමාජයක් දැනුවත් කරන්න දේවල් තියෙනවා. ඒක නිසා සියලුම ජනමාධ්‍ය ආයතන හිරු දෙරණ මේ පුද්ගලික ජනමාධ්‍ය ආයතන ඒ වගේම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සියලුම දෙනා මේ සමාජය වෙනුවෙන් මෙහෙවරක යොදවන්නට අපි බෝධිධම්ම මානව හිංසා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය ඉදිරියේදී කටයුතු කරනවා. ඒ සඳහා ඔබ අපත් සමග සම්බන්ධ වෙන්න අපි ඔබලට විශේෂ ආරාධනාවක් කරනවා ඉදිරියේදී. ඔබලා මේ සමාජගත කිරීම කරලා ඔබලගේ ඒ ගමන ශක්තිමත් කරන්නයි අපි කටයුතු කරන්නේ. ඔබලට ඉදිරියේදී දැන් මේ අපි මම දැක්කා මේ අර සඩා බ්‍රෝද කවුද කියන මේ තරුණ දරුවා මේ ඔහු සමාජයකට යම්කිසි පණිවිඩයක් දීගෙන යනවා. මේ සමාජ පණිවිඩය දීගෙන යන අතරේදී ඔහුට දැන් ඊයේ දිනේදී අපි මම ඊයේ තමයි ඒක දැක්කේ නැත්තම් මම ඊයේ දිනේ සහභාගී වෙනවා. මේ ඊයේ දිනේදී මම දැක්ක මේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට ඉන්නවා මේ සෙඩා බ්‍රෝ කියන තරුණයව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවලා. එතකොට මේ රටේ තරුණයන්ට සහ මේ සමාජ ක්‍රියාකාරීන්ට මේ හඬක් නගන්න විදිහක් නැහැ මේ සමාජය වෙනුවෙන්. රට සමාජයක් දැනුවත් කරන්න බෑ. මොකද මේ අනුර දිසානායකයට ඇතුළු මේ ආණ්ඩුවට විවේචනයක් කරනවා නම් මේ සියලුම දෙනා දැන් විපක්ෂය ඇත්තරම් බයි ඉන්නවා මේ පාරට බහැලා මේ කටයුතු කරන්න. මොකද ඔවුන් වෙනුවෙන් අධිකරණ තීන්දුව ගන්නවා. ඊළඟට පොලිසිය. මේ පොලිසිය අද දේශපාලනය කරලා තනිකර දේශපාලනය කරලා තමයි මේ පොලිසිය තියෙන්නේ. ඒක නිසා මේ සමස්ත රට තුළ කටයුතු කරන්නට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් එකතු වෙන්න.
ඒක නිසා ඔබලට ශක්තියක් වෙන්න බෝධිධම්ම මානව විද්‍යා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය කටයුතු කරන ඔබලට මේ සමාජයේ කිසිම අවස්ථාවක ඔබලා වැරදි කරන්නේ නැහැනේ. ඔබලා නිවැරදි තොරතුරුනේ රට සමාජයට ලබා දෙන්නේ. දැන් එක පුජ්‍යලෙන් මගෙන් අහලා තියෙනවා ඇයි මොනවා කරන්නද කියලා මේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සම්බන්ධ කරගන්න. ඉදිරියේදී බලන්න පුළුවන් ඒ ජනතා විමුක්ති පෙරමුණට මේ කඩේ යන පිරිසට මොකද දැන් මේ රට හුණ්ඩුවක් කියලා අපහාස කළ මේ රටට උපන් රටට අපහාස කරපු එකම කල්ලතෝණි යෙක් තමයි අනුර දිසානායක. ඌ ඇවිදින් ඉවරලා ඌ රටට ආදරෙත් නැහැ රටේ ජනතාවට ආදරෙත් නැහැ. දැන් ලස්ස 50ක්ද කොහෙද දෙනවා කිව්වනේ. ටකරමක් ගියා ලස්ස 10ක්ද ලස්ස 50ක්ද දැන් අනුරාධපුර දිස්ත්‍රික්කේ නුවරඑළියේ අර හානියටපත් වෙච්ච ජනතාව තාම ඉන්නේ කූඩාරම් වල. එතකොට මේ රටක් කරගන්න බැරුව මේ මිනිස්සුන්ගෙන් පලි ගැනීම කරනවා. මිනිස්සු විවේචනය කරනවා නම් ඔහුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවලා බොරු චෝදනා දාලා එක්ක සිරගත කරනවා. මේවා පොලිසියට කරන්න දෙන්න ඉඩ දෙන්න බෑ. මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන්න ඉඩ දෙන්න බෑ. මොකෝ මේ රටේ සාමයක් තියෙන්නේ. මේ සාමය බිඳින්න විරුද්ධවාදීන් සිරගත කරන්න මේ දේවල් කටයුතු කරන්න දෙන්න බෑ මේ රටේ. ඒක නිසා ශ්‍රී ලංකා මානව හිමිකම් කමිෂන් සභාවට පැහැදිලිවම කියනවා මානව හිමිකම් කමිෂන් සභාව ආණ්ඩුවට කඩේ යන්නේ නැතුව මේ රටේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නට ඕනේ. ඕකස්සට වෙලා මේ මානව හිමිකම් කාර්යාලයට වෙලා මේ කොමසාරිස් ඇතුළේ මේ පිරිස ඉඳලා වැඩක් නැහැ. මොකද එතන නෙමෙයි මානව හිමිකම් රැකෙන්න ඕනේ. මානව හිමිකම් රැකෙන්න ඕනේ ඇතුළේ. ඇතුළේ මේ ඒකස්සට වෙලා ඉඳලා මේ අර වීදුරු කුටියට වෙලා ඉඳලා මානව හිමිකම් රැකෙන්නේ නැහැ මේ රටේ. ඒක නිසා පැහැදිලිව මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති දෙහිදෙනිය මහත්තයාටත් කොමසාරිස්ටත් සියලු දෙනාටම කියන්නේ මානව හිමිකම් රැකෙන්න නම් මේ රටේ සමස්ත දිස්ත්‍රික්කවල තියෙනවා නම් මානව හිමිකම් ඒ කොමිෂන් සභාවේ ශාඛා මේ සියල්ලක්ම කටයුතු කරන්න ඕනේ ප්‍රායෝගිකව. පාරක මිනිස්සුන්ගේ මානව හිමිකම් කැඩෙනවා. ඒ වෙනුවෙන් හඩක් නගන්න නැහැ. ඒක නිසා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මෙතෙක් කාලයක් දේශපාලුවන්ට කටයුතු කර ඇති ප්‍රායෝගිකව කටයුතු කරපළා මේ රටේ මානව හිමිකම් වෙනුවෙන්. රාජ්‍ය ආයතන රකින්න නෙමෙයි රාජ්‍ය ආයතන වල නිලධාරීන් රකින්න නෙමෙයි ශ්‍රී ලංකා මානව හිමිකම් කමිෂන් සභාව තියෙන්නේ. දැන් මෙච්චර යුද්ධයක් ලෝකේ ඇති වෙලා තියෙනවා. ශ්‍රී ලංකා මානව හිමිකම් කමිෂන් සභාව මොකද්ද වචනයක් කතා කරලා තියෙද මේ වෙන්නේ? නෑ. උන් කරන්නේ ඇවිදින් මේවරලා අර වීදුරු කුටියට වෙලා පැමිණිල්ලක් ගෙනත් බාර දුන්නොත් මානව හිමිකම් කඩවිච්ච එක කේක යනවා අවුරුදු ගණන් මාස ගණන්. මොකද්ද මේ ශ්‍රී ලංකා මානව හිමිකම් කමිෂන් සභාව කරන්නේ? දැන් මේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී මොන වරද්දක්ද? ඒ මිනිස්සු වෙනුවෙන් පෙනී සිටින්න බැරිද මේ රටේ මානව හිමිකම් රකින්න? ඒක නිසා ශ්‍රී ලංකා මානව හිමිකම් කමිෂන් සභාවේ කොමසාරිස්ටත් කියන්නේ බැහැලා වැඩ කරපම් මේ සමස්ත රටේම මානව හිමිකම් වෙනුවෙන් ප්‍රායෝගික වියල්ලා මේ බොරුවට ඔතන කෝට් එකක් දාගෙන කලිසම් ගහගෙන ඇවිදින් වාඩි වෙලා ඉඳලා වැඩක් නැහැ. එළියට බහැලා එළියේ මානව හිමිකම් කඩවීම සිද්ධ වෙන්නේ. ඒක නිසා පැහැදිලිව මානව හිමිකම් කොමිෂන් සභාවට කියනවා වැඩ කරේ නැත්නම් අපිත් බලා ගන්න අපිත් මානව හිමිකම් රකින්න ඉදිරිපත් වෙලා ඉන්නේ. අපි එන්නේ මානව හිමිකම් කමිෂන් සභාවේ කොමසාරිස් අල්ලගන්න. කොමසාරිස්ට ආණ්ඩුවට කඩේ යනවා නම් අපිත් ඒක බලා ගන්න. ඒක නිසා ඔබලගේ පැහැදිලිව පොලිසියෙන් සිද්ධ වෙච්ච මානව හිමිකම් කඩවීම අපිට පැහැදිලිව ලබා දෙන්න ලිඛිතව ඒ අවශ්‍ය පියවර අපි ගන්න සූදානම්. ඒක නිසා ඔබලට ලබා දෙන දුරකථන අංකයට අපි සමග සම්බන්ධ වෙන්න. අපි සියලු සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට ආරාධනා කරනවා මේ දුරකථන අංක වලට කතා කරලා බෝධිධම්ම මානව විශ්වාස ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය සමග සම්බන්ධ වෙන්න. ඔබලගේ ආරක්ෂාව අපි ඉදිරියට තහවුරු කරනවා. ඒක නිසා මම සියලුම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට ආරාධනා කරනවා මේ වීඩියෝ නරඹන සියලුම දෙනා මේක ෂෙයා කරලා අපට ඒ අවශ්‍ය සහයෝගය ලබා දෙන්න. සියලු සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ඔබලා මට මේ දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් දාන්න මම ඔබලව සම්බන්ධ කරගන්නවා. තෙරුවන් සරණයි. මම රත්නපුර බෝධිධම්ම හාමුදුරුවෝ.